හැපි මන්ඩේ. මම පළවෙනි වතාවට මීල් ප්‍රෙපින් කරන්නයි යන්නේ. ඒ කියන්නේ මම කන කෑම හදලා ෆ්‍රිජ් එකේ දාන්නයි හදන්නේ. ඉස්සෙල්ලම මං හදන්නේ සැලඩ් එකක්. මේක නම් මේ බොහොම ලේසි. අපි ගෙදර එදිනෙදා හදන සැලඩ් එකක්. මේකට මම එකතු කරගෙන තියෙනවා පිපිඤ්ඤා, තක්කාලි, කැරට්, ලූණු, අමු මිරිස්, ඊට පස්සේ දෙහි දානවා, ලුණු දානවා. මං ගම්මිරිස් මෙතනදි දාන්නේ නැහැ. මම කන වෙලාවට මගේ කටට රසට ගම්මිරිස් වෙනම එකතු කර ගන්නවා. දැන් මේ සැලඩ් එක නිකන් කන නෙමෙයි ඇත්තටම හදන්නේ. මේක අපිට රැපින් එකක්. ඒ කියන්නේ අර ටෝටිලා එකක් එක්ක ටෝටිලානේ ඔව් ඒකක් එක්ක නැත්නම් ඕට්ස් වලින් හදපු පරාට රොටියක් එක්ක අර මැදට දාලා ෂවර්මා එකක් විදියට මේකේ ෆිලින් එක අපිට හදාගෙන කන්න පුළුවන්. ඉතින් දැන් මේකේ ප්‍රධානම දේ තමයි අපි දැන් මම ගෙදර අයට වෙනම උයනවානේ. ඒගොල්ලෝ දෙයියනේ කියලා බතුයි වෑංජනයි වෙනම කනවා. මමත් එහෙම කන්න ගියොත් ඇත්තටම මගේ බර තව වැඩි වෙනවා. ඉතින් ඒක නිසා තමයි මට පහසු විදියට මම මේවා ලෑස්ති කරලා තියන්නේ කලින්. මොකද නැත්තම් මගේ කම්මැලිකමට මම ගෙදර අයට උයපු එක කනවා මිසක් ආයි එකක් කරන්න ලෑස්ති වෙන්නේ නැහැ. අනික් දේ තමයි කාලය ඉතුරු වෙන එක. ඉතින් මම මේ කරන්නේ මට පහසු විදිය. මං කියන්නේ ඔයත් මේ විදියට කරන්න කියලා. නමුත් කවුරු හරි ඒ වගේ පහසු විදියක් හොයන කෙනෙක්ට නම් මේක වැදගත් වෙයි කියලායි මම අරගෙන එන්නේ. කලින් කෑම හදලා දානවා නම් ප්ලාස්ටික් භාජනවල දාන්න එපා. වීදුරු භාජනයක දාන්න මතක තියාගන්න. මේ ඇත්තට මම කොෆි සීනි දාලා තිබුණ එකක්. පස්සේ මම හොදලා අරගෙන මේකට ගත්තා. මේ වැඩේ දිගටම අර කරගෙන යන්න පුළුවන් වුණොත් මම වෙනම භාජන ටිකක් ගන්න ඕනි වීදුරු. මම සැලඩ් එක දෙකකට බෙදලා එකක් නිකන් දාලා අනිත් එකට සැමන් දාලා මික්ස් කරා. ඔකට ඔයාට ඕන නම් මාළු, චිකන් ඕන දෙයක් දාලා කන්න පුළුවන්. කඩල බෙදලා ඔය ඕන විදියක දාලා කන්න පුළුවන්. ඔයා දකුණ නම් මේ කෑම එක දන්නේ නැත්නම් ඇත්තටම ඔයා දකුණේ වෙන්න විදියක් නැහැ. මේක කුරක්කන් පිටි වලින් හදන පිට්ටු එකක්. ඇත්තටම අපේ ගමේ අම්මා මේක පැයක් විතර අර පොඩි පොඩි බෝල එනකන් මිශ්‍ර කරනවා. මට නම් ඇත්තටම එහෙම තේරෙන්නේ මම මේකට පොල් මොකුත් එකතු කරේ නැහැ. නිකන් වතුරයි ලුණුයි දාලා පිට්ටු එක හදාගෙන මේ වගේ භාජනයකට දාලා ෆ්‍රිජ් එකට දාලා අරන් තියෙනවා. මට ඕන වෙලාවට කන්න. ඔයා මේක මම කන්න කැමතිද කොහොමද කියලා වටිනා තෑගයක් දිනා ගන්න. බොරු කියන්නකෝ. මේ තියෙන ටෝෆු. මම සෑහෙන කාලෙකින් තමයි මේක ගෙනාවේ. අපේ ගෙදර ටෝෆු කන්නේ මම විතරයි. ඒකත් අර මම නිකන් හදලා ඇත්තටම කන්න කැමති නෑ. මේ රෙසිපි එක හරිම රසයි. අර ඔයා වීගන් නම් වීගන් නම් ඇත්තටම ටෝෆු කියන්නේ ඔයාට ප්‍රෝටීන් බහුල ආහාරයක් මම දන්න විදියට. ඉතින් ඒක ගන්න ඒක එක එක විදියට හදන්න පුළුවන්. මේ ක්‍රිස්පි එකක්. මේකට මම එකතු කරා මිරිස් කුඩු, ලුණු, ඊට පස්සේ කෝන්ෆ්ලවර් දාලා හොඳට මේක මික්ස් කරගන්න ඕනේ. හැම කෑල්ලෙම දැවටෙන විදියට. කෝන්ෆ්ලවර් වලින් තමයි අර ක්‍රිස්පි ගතිය එන්නේ. ඊට පස්සේ මේකේ තෙල් චුට්ටක් ලිපේ තියලා සාමාන්‍ය විදියට බැදගන්න. ගැඹුරු තෙලේ නම් බදින්න එපා. නැත්නම් මේක එයා ෆ්‍රයි කරන්න පුළුවන්. අවන් දාන්න පුළුවන්. මේකට එන්නේ සෝස් එකක්. අර අපි මික්සර් කරපු භාජනයටම තමයි අපි ඉස්සෙල්ලම සෝයා සෝස් එකතු කරගන්නවා. සෝයා සෝස් එකතු කරගෙන ඒ භාජනේ හොඳට ඒ තියෙන ටික මික්ස් කරගන්න ඕනේ ඒකට. ඇත්තටම මම උයනකොට ඔය ප්‍රමාණ වලට නම් වැඩ කරන මනුස්සයෙක් නෙමෙයි. ඊට පස්සේ ඔයා මේකට එකතු කරගන්න ඕනේ සුදු ලුණු බික් 3-4ක් විතර හොඳට පොඩියට කපලා නැත්තම් තලලා මේකට එකතු කරගන්න. ඊට පස්සේ සෝයා මොනවාද? තක්කාලි සෝස් එකතු කරගන්න. අපේ ගෙදර තක්කාලි සෝස් ඉවරලා පොඩි පැකට් එකක් තිබ්බ ඒක එකතු කරගත්තා. ඊට පස්සේ අපි අර ක්‍රිස්පි ටෝෆු එකට අර අපි සෝස් එක දාලා හොඳට කලවම් කරන්න. සෝස් එක දාලා දැම්ම ගමන් ලිප් ඔෆ් කරාම හොඳටම ඇති. ඊට පස්සේ උඩින් සෙසමි සීඩ්ස් තලයට චුට්ටක් ඉහ ගන්න අර ලස්සනට. පළවෙනි දවසට මං හිතන්නේ මේ හොඳටම ඇති. ඊට පස්සේ අපි ඩෙසර්ට් එකකුයි තව මොනවා හරි හදමු. මම ඇත්තටම සතියකට හදන්නේ නැහැ. දවස් 3කට 4කට වගේ තමයි හදන්නේ. මං ඉස්සරහට රෙසිපි එකක් අරගෙන එනකොට ඒකේ කැලරිස් ගානක් මතකතෝ කියන්නම්. එතකොට ඔයා කැලරි ඩෙෆිසිට් එකක ඉන්නවා නම් ඒක බොහොම ලේසි වෙයි. ඒ වගේ මීල් ප්ලෑන් එක හදාගන්න. Thank you so much for watching. Till next time. Bye.